දැන් මේ රටේ ඩොලර් අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මේ තත්ත්වය සමනය වෙලා නේද? ඩොලර් අර්බුදය සමනය වෙලයි කියලා පෙන්වන්න සිකුරාදා මහ බැංකුව මගින් IMF එකඟතාවයත් පැත්තකට දාලා කෘතිමව මිල පාලනය කිරීම මං හිතන්නේ ස්ථීර විසඳුමක් නෙමෙයි. මේ ඩොලර් අර්බුදයට මූලික වශයෙන්ම බලපෑවේ ඉරානයට විරුද්ධව ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කරපු අනීතික යුද්ධයෙන් හින්දා අපිට සංචාරකව පැමිණීම වැළකුණා. ඊට අමතරව රජයේ ප්‍රධාන දූෂණ ක්‍රියාමාර්ග දෙකක්. එකක් ගල්ලංගුරු බාල තත්ත්වයෙන් යුක්ත ගල්ලංගුරු ගෙනල්ලා ඒ හින්දා ඇතිවෙච්ච ඩොලර් පීඩනය වැඩිවීම, දෙවනුව අප්‍රේල් මාසේ ලෝක ඉතිහාසයේ වැඩිම මිලකට රටක් මිලදී ගත්ත ඩීසල් ඇතුළුව ඩොලර් මිලියන 56ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 18ක් පමණ වූ අධික අමතර ප්‍රීමියම් එකක් ගෙවලා ඉන්ධන මිලදී ගැනීම ඇතුළු කාරණා. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ පාර්ශව ගණනාවක් පක්ෂ විපක්ෂ හැමෝම කතා කරලා තියෙනවා. මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඇතුළත් මේ ගැන කතාවක් ඇති කියලා. මේ යන තත්ත්වයේ අනුව ගත්තොත් ඊළඟට එන්න નિયમિત මෝසම පස්සේ අපිට අත්විඳීමට සිද්ධ වුණොත් සුපර් එල් නීනා නියං තත්ත්වයක් රට ඊටාම අමාරු තැනකට එනවයි කියන එකයි මගේ මතය ආර්ථික වශයෙන්. ඉතින් මේ දැනටත් තියෙන ඩොලර් රුපියල් පීඩනය මගරව ගන්න ආණ්ඩුවෙන් හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා අපිට පේන්නේ නැහැ. ගිය අවුරුද්දේ මාධ්‍ය වෙත අපි ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලුවා පුද්ගලික වාහන ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය ගත්තාම ඒක කරන්න එපා. ඇත්තටම ඒ තියෙන සංචිත ප්‍රමාණය වැය කරලා ලංකාවේ පොදු ප්‍රවාහනයේ විදුලියෙන් ධාවනය වෙන තැනකට සංවර්ධනය කරන්න පියවර ගන්න කියලා. නමුත් ජාවාරංකාරෝ කීප දෙනෙකුට රුපියල් බිලියන ගණන් වල රෝල්ස් රොයිස් ඇතුළු අධි සුපභෝගී වාහන ගන්නත්, ලංකාවේ මැද පන්තියට දුන්න ඡන්ද පොරොන්දු ඉටු කරන්නත් වාහන ආනයනය කිරීමට දීලා අද අපි අමාරුවෙන් ඉතුරු කරගත්ත මේ රටට ඊළඟ අවුරුද්දේ නැතුවම බැරි වෙන ඩොලර් බිලියන 2ක් අපි නාස්ති කරගෙන තියෙනවා. ඒ වෙනුවට ඇත්තටම පොදු ප්‍රවාහනය ගොඩනගා ගත්තා නම් අද මේ වෙන විට රටේ ආර්ථිකයේ මොන අමාරු තත්ත්වයක් ආවත් තෙල් මත යැපෙන්නේ නැතුව අපේ පුනර්ජනනීය බල ශක්තියෙන් ධාවනය වෙන පොදු බස් ප්‍රවාහන සේවයක් ගොඩනගා ගන්න තිබුණා. ඊටාම අඩු වියදමක් සාපේක්ෂව දරලා. ඉතින් බිමල් රත්නායක හොඳ දක්ෂ චරිතයක්. නමුත් ඒ වගේ චරිතයක් වුණත් යොමු උනේ ඉවත් කරන්න කියලා ඩෙසිග්නේට් කරලා තියෙන කොටුව පොදු බස් නැවතුම්පොළ තීන්ත ගාලා අලුතෙන් පහසුකම් එක්ක විවෘත කිරීමට මිසක් පොදු ප්‍රවාහනයේ වෙන්න ඕන මූලික වෙනස්කම් දෙක එකක්. ඒක විදුලිය මගින් ධාවනය වෙන සේවයක් බවට පත් කිරීම, දෙවනුව ජාතික ඒකාබද්ධ කාලසටහනකින් ධාවනය වෙන සේවාවක් බවට ඒකාබද්ධව පවත්වාගෙන යාම. මේ දෙකම වෙනවා අපිට දකින්න ලැබුණේ නැහැ. ඉතින් ඩොලර් මත පීඩනය තව දුරටත් වැඩි වෙනයි කියන එකයි අපේ අදහස. විශේෂයෙන්ම කෘෂි කාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය පෝරතොගත් නැති පසුබිමක ඇත්තටම කෘෂි ගැටලුවත් ඉදිරියට එවි. එහෙම වුණොත් ආහාර මිල සහ ආහාර සුලභතාවය ඇති වෙන්න පුළුවන් ගැටලු හින්දා විශේෂයෙන්ම ලංකාවේ ජීවන වියදම දරාගන්න අමාරු තැනකට යන්නට නියමිතයි. ඉතින් මේ සේරගෙම අවසානයෙන් ප්‍රධාන වශයෙන්ම මූලිකව බැටගන්නේ ලංකාවේ මේ ආණ්ඩුව බලයට ගෙන්න වැඩියෙන්ම ඡන්ද දුන්න කාන්තාවන්. මොකද ලංකාවේ ගෘහ ආර්ථිකය ඇත්තටම පවත්වාගෙන යන්න මේ ලැබෙන ආදායම කළමනාකරණය කර ගැනීම කිසිසේත්ම කළ නොහැකි තැනක තියෙන්නේ. ඉතින් ආණ්ඩුව දැන්වත් අර ලෝකෙට මේ ලොකු ජනප්‍රිය සටන් පාට ඉදිරිපත් කරන්න ලෝකේ වඩාම වටිනාකමින් ඉහළ ගිය මූල්‍ය එකකේ රුපියල කියලා සිකුරාදා දිනේ පෙන්න ගන්න මේ පොඩි සංදර්ශන දැම්මට දීර්ඝ කාලීනව රුපියලේ සහ ඩොලර් ඒ තියෙන ගැටලු විසඳ ගන්නත් රට ඇතුලේ ඇතිවෙන්න නියමිත ආහාර සහ ඉන්ධන බලශක්ති ගැටලු විසඳ ගන්නත් ක්‍රියාමාර්ග ගන්න බව පේන්නේ නැහැ. නමුත් ඒක හොඳ දෙයක් තියෙනවා කියන්න ඕනේ. ප්‍රමාද කරලා හරි ඊයේ දිනේ වෙන විට සූර්ය බල ශක්තිය ගබඩා කරන්න අවශ්‍ය බැටරි පද්ධති ආනයනය කරලා තියෙනවා. ඒ ටෙන්ඩරේ ප්‍රධාන විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ ගැටලු තිබිලා හරි ඒ ටෙන්ඩරේ අවසාන වශයෙන් දෙවෙනි ටෙන්ඩරේ හරි ක්‍රියාත්මක කරවලා ඒක කරන්න ගත්ත පියවර අගය කරනවා. නමුත් මේ වෙනතෙක් සූර්ය බලයට විශේෂයෙන් වහල මත ඉදි කරන සූර්ය බලාගාර පද්ධති වලට ආණ්ඩුව යොදලා තියෙන අධික බදු බර සහ නීති අනුකූල සහ නීති අනුකූල නොවන නිල නොවන බාධක ඉවත් නොකිරීම ඊටම කනගාටුවට කාරණයක්. ඇත්තටම මේ රටේ බලශක්ති වියදම තමයි රටේ විශාලම ආනයන වියදම. ඒක අඩු කරගන්න පුනර්ජනනීය බලශක්තියට දාලා තියෙන බාධක දැන්වත් ඉවත් කරගන්න පියවර ගන්න කියලා ආණ්ඩුවෙන් වගේම නිලනෝවත් ජනාධිපති ටිල්ලින් සිල්ලා ලේකම්තුමාගෙනුත් ඉල්ලන්න කැමතියි. මොකද නිලනෝන ජනාධිපති කියන්නේ දැන් එයා නෙමෙයිද ඇත්තටම රටේ තීරණ ගන්න. දැන් මැතිවරණ තියන්නේ නැහැ කියලා තීරණ ගන්නේ ලංකාවේ මැතිවරණ කොමිසමද එහෙම නැත්නම් පාර්ලිමේන්තුවද එහෙම නැත්නම් ටෙලින් සිල්ලාද? ඒක පුංචි දෙයක් නේ. ඉතින් නෑ ඒක පුංචි දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන ව්‍යුහයෙන් පිට විවස්ථාපිත වගකීමක් නොමැති කෙනෙක්, විවස්ථාපිත වගකීමක් කිසිසේත්ම නොමැති කෙනෙකුට එහෙම තීරණයක් ගන්න මොකද තියෙන බලතලය? ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී.
ඒක සාමාන්‍ය සාමාන්‍ය කෙනෙක් කිව්වත් එහෙම සාමාන්‍ය කෙනෙක්ගේ තීරණයක් අපි ගණන් ගන්නේ නැහැනේ. මේ තීරණය එන්නේ ඊටාම විධායක බලයක් ආරෝපණය කරගත්ත ටිල්වින් සිල්වා මහත්තයා හරහා. ඔහුට ව්‍යවස්ථාපිත මොකද්ද තියෙන තනතුර? ඔහුට තියෙන ව්‍යවස්ථාපිත වගකීම මොකද්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයට ඔහුගේ තියෙන සම්බන්ධතාවය මොකද්ද? ඔහු පක්ෂයක ලේකම්වරේ. ඒ තීරණ ගන්න තමා පාර්ලිමේන්තුවක් පත් කරලා තියෙන අදාළ නීතිමය තත්ත්වයන් හදාගන්න ඒ අදාළ මැතිවරණය කළමනාකරණය කරගන්න තමයි මැතිවරණ කොමිසමක් ස්වාධීනව පිහිටවලා තියෙන්නේ. ඉතින් ඒ දෙකම පැත්තකට දාලා ටිල්වින් සිල්වා නම් යාපනයේ ගිහිල්ලා රටේ අනාගතය ගැන ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය ගැන තීන්දුව ගන්න මම කියන්නේ රටේ ආර්ථිකයට විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට තබසරණයි තමයි. ඔව් කිව්වේ දිත්වා සුළුකුණාටුවට ඒක වෙච්ච නිසා කියලා. නෑ ඉතින් දිත්වා සුළුකුණාටුවට වේදන් උනේ නැහැනේ ඔය කියන විදිහට. දැන් මම ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ ඇත්තටම ආණ්ඩුව මොකද්ද කරේ ගම්පහ දිස්ත්‍රික්කේ? මැරිච්ච මිනිස්සුන්ට අඩු ගානේ ඒ ලැබෙන්න ඕන සහනය හරිය ලැබුණාද? යට වෙච්ච මිනිස්සුන්ට අවශ්‍ය ගෙවල් ටික හරිය ලැබිලා තියෙනවද? අඩු ගානේ බඩගින්න ඉන්න මිනිස්සු 100,000 ගානකට කණ්ඩ හරි දුන්නේ කවුද? ආණ්ඩුවද? ආණ්ඩුව මොකුත් කරේ නැහැ. ආණ්ඩුව ඒ වෙනුවට කරේ අර වචන කපන කතුර කියන මාලිමාවේ පාපිසි മന്ത്രി රුවන් මාපලගේ වගේ කට්ටියව පාවිච්චි කරලා මේ අපේ ගේ ගෙදරට වතුරට යට වුණ නැහැ කියලා දුකින් ඉන්නවා වගේ මේ බොහොම ජනප්‍රිය බොළඳ මෝඩ කතා කියන එක විතරයි. ඉතින් ඒක ඊටාම මං හිතනවා ඊතර දුරදර්ශන වැඩක් නෙමෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙනුත් ආර්ථිකයේ පැත්තෙනුත් මේ යන ගමන් මාර්ග හොඳ ගමන් මාර්ගයක් නෙමෙයි.